අරගලයේ මේනම් අපි පට්ට පේල් මිත්‍රවරුනි. අපිට කන්න බොන්න හා ජීවිතය ගෙවන්න මුදල් හදලා නැතිනම් අපේම ජනවර්ගය අසරණ කරනවා නම් ඒත් අපි පට්ට පේල්. මේ අරගලයේ වෙනුවෙන් අපි කළ යුත්තේ මේ මහමගයන් අපි වගේ තවත් අසරණෙක් අපහසු කිරීම නොවේ. මදක් හිතන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපිව මෙසේ පාටයට දැමුවොත් ජනතාව බාරගෙන ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගොස් අපේ සියලුම ශ්‍රී ලාංකික හැට ජනතාවට හිමි මුදල් හා ඔවුන්ගේ සැප සම්පත් හූරා කාපු ආයත විරුද්ධවයි. ඉතින් මදක් හිතන්න. දැන් බුද්ධිමත්ව හිතන්න කාලය ඇවිත්. කෙසේ වෙතත් දින ගණනාවක් අපි පාරට බහැලා උගුරලේ රස වෙනකම් කැමර දුන්නා. ඔවුන්ට ගාණක්වත් නැහැ. ඔවුන්ට ගාණක් තියනවද? සීරම දේශපාලන සොමිය ජොලි මේදියා බලාගෙන ආතලෙක ජීවත් වෙති. ඉතින් අපි කල යුත්තේ අපි එනකොටාගෙන ගහමරාගෙන මෙසේ හැසිරීම නොවේ. දැන් කාලය එළඹ ඇත. හොරා කාපු අපේ ආදරණීය ජනතාවගේ පාටයට දැමු කාලකන්ණින් හට දැනෙන ලෙස දෙයක් කරන්න. ඔවුන්ගේ නිවෙස් වටලා ඔවුන්ට හිමි කෑම බීම වතුර විදුලිය නොලැබෙන ලෙස ආදරය කරන්න. අන්න එදාට තීරේ ජනතාවගේ ශක්තිය කොච්චරද කියලා. මතක් හිතන්න එදා උන් ටික බලයට ගෙන්න අපි සහෝදරකම් තරහමරා වෙමින් බලයට ගෙනාවත් අද දවසේ මේ ජනතාව පාටේ බැස්සේ ඇයි යන්න කවුරුත් ඇවිත් ඇහුවද? මිත්‍රවරුනි හිතන්න උන්ට ගානක්වත් නැහැ. අපි වේදම් කරගෙන අපේ කාලය කැප කරගෙන මහමග කෑමොර දුන්නා. ඔවුන් සොඹිය සතුටේ ජොලියේ ඒ දිහා බලා විනෝදයක් ලබති. අපි අපේම සහෝදරයන් හට මෙසේ කරදර නොකර, තාදන පීඩන නොකර, ගැරහිලිකම් නොකර අපි එකමුතු වෙලා ආන්වර කියන දේශපාලන හොරු අපේ දේවල් හූරා කාපු, අපේ දේවල් හොරා කාපු අයගෙන් අපි මේවා උදුරාගෙන ගනිමු. මදක් හිතන්න, බුද්ධිමත්ව හිතන්න. කට්ටිය මේකට පෙළ ගැසෙන්න. අරගලට ජය වේවා. රැකගමු එක් වී රට වනසන මිනිසුන් පන්නා එක්ව නැගිට සිට අත්වැල් බැඳගෙන අරගලයෙන් අපි එකතු වෙලා අරගලයෙන් අපි එකතු වෙලා දෙමළද මුස්ලිම් බර්ගද රැකගමු එක් වී මවුලංකා ජාතිය කුල මල පසක තබා දැන් නැගිටිමු මිතුරනි එකතු වෙලා නැගිටිමු මිතුරනි එකතු වෙලා පෙරටම ගෙන අද ගොඩගමු අපේ මේ මවුලංකා අනාගතේ ඉපදෙන දරුවන් හට ඉතිරි කරමු අපි අරගලයෙන් අද ජය ලබලා අරගලයෙන් අද ජය ලබලා අරගලයෙන් අද ජය ලබලා